හරි මේ අපිට දැන් තියෙන්නේ 2012 ගානේ 2012 ගාන මෙහෙමයි මේ ගාන කලින් මෙහෙම ගානක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඇවිල්ලා තිබ්බේ නැහැ කියන්නේ 2011ට කලින් ඇවිල්ලා නැහැ මෙහෙම ගානක්. 2012ට කලිනුත් මෙහෙම ගානක් ඇවිල්ලා නැහැ. කියන්නේ මේක මේ මං හදන්න කියලා ගෲප් එකට මැසේජ් එකක් දැම්මනේ. මේකේ මෙහෙමයි. තනි සමතුලිතයක් නෙමෙයි එකම අවස්ථාවක එකම වාදනයක සමතුලිත දෙකක් තියෙන සීන් එකක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ කලින් මෙහෙම කතන්දරයක් ඇවිල්ලා තිබ්බේ නෑ. ඇත්තටම ඊට පස්සෙත් එහෙම ඒ කියන්නේ සමතුලිත දෙකක කතන්දරයක් ආවේ නෑ. මම මේ හදන්න කියලා මැසේජ් එකක් දැම්මේ. එහෙම නැත්නම් මේ මට අර තවත් වෙලාවක් දෙන්න වෙනවනේ ක්ලාස් එකේ. කොහොම හරි කට්ටිය හදලා ඇති. හැදුවත් ගොඩක් උත්තර වැරදිත් ඇති. බලගෙන යමුකෝ බලමුකෝ. 2012 ගාන මෙහෙම පටන් ගමු ඈ. මුලින්ම ඉඳන් පටන් ගමු කියලා. හොඳට කියවන්න මේ වැරදිලා තිබ්බොත් ආයෙ කරගන්න වෙනවා. බලමු. එතන පේනවන්නේ 2012. හරි. මොකද කියන්නේ? කෙල්වින් T උෂ්ණත්වයකදී පහත ප්‍රතික්‍රියාවට ඒ භාජනය වෙයි. මේ මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවට ඒ භාජනය වෙනවලු. මේ රෝම ඉලක්කම් 1 අපි ඉන්නේ B gas. මම මේ හරියෙන් වගේ බෙදා ගන්නවා. ඒ භාජනය වෙනවලු වෙනවන්නේ. ඒ භාජනය වෙනවලු. ඒ භාජනය වෙයි. මේක අංක 1 පළවෙනි සමීකරණය. සමතුලිතතාවයට එළඹුණු පසු ඒකේ ආරම්භක ප්‍රමාණයෙන් 40%ක් B බවට පරිවර්තන වී ඇති බවද ඒකේ ආරම්භක ප්‍රමාණයෙන් 40%ක් B බවට පරිවර්තනය වී ඇති බවද අ, පද්ධතියෙහි මුළු පීඩනය 4 ගුණ කිරීම 10 5ක් පැස්කල් බවද නිව්ටන් වර්ග මීටරයට බවද සොයාගෙන ඇත. ටී උෂ්ණත්වයේදී මෙම සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියත KP ගණනය කරන්න. හරි. ඒක සාමාන්‍ය ගණනක් නේ. මෙහෙමයි. මම අර ඉස්සෙල්ලත් කිව්වේ ක්ලාස් එකේ දැන් ටිකට කලින් කිව්වේ. මේ වගේ 140ක් ගිහිල්ලා තියෙනවා. කොහොම හරි මේ ප්‍රතිශත ගාණක් තිබ්බොත් ආරම්භක මවුල ගාන 100යි කියලා ගත්තා නම් වැඩේ ගොඩ. ආරම්භක මවුල ගාන 100යි කියලා අරගෙන ඕක හදාගෙන ගියා නම් හරි වැඩේ. ඒ කියන්නේ එහෙම තමයි ලේසි ගොඩක් දුරට. ඒ කියන්නේ ඕනම් ප්‍රතිශත ගාණක් අපි හදන්නේ ආරම්භක මවුල 100ක් කියලා අරගෙන ඊට පස්සේ විഘടනය වෙනවා 40ක් නම් 40ක් විഘടනය වුණා ලේසිනේ හදා ගන්න. දැන් එකයි ඒ මවුල වගේ එකයි මවුල වගේ ගත්තොත් ඒක ඉතින් 100ෙන් බෙදලා ආය මේ 30ෙන් ගුණ කරලා ඒ වගේ ගණනය කිරීමක් වෙන හින්දා එහෙම නැතුව අපේ ලේසියට අපි ගන්නවා. දැන් මෙතනත් ඒගේ ආරම්භක ප්‍රමාණයෙන් 140ක් කියලා තියෙන්නේ. මෙයාගේ ආරම්භක ප්‍රමාණයෙන් 140ක් B බවට වෙලා නම් ඉතින් මෙයාගේ මුළු මවුල ගාන ඒ කියන්නේ ආරම්භක මුළු මවුල ගාන 100යි කියලා ගමු. ආරම්භක ප්‍රතික්‍රියාව අවසන්. හරි සමතුලිත හරි මොකක් හරි කැමති එකක්. හරිනේ. ආරම්භක මවුල ගාන අපි ගමු 100යි කියලා. ඒ කියන්නේ අපේ ලේසියට. මවුල 100 ආරම්භයේදී B නෑ. එහි ආරම්භක ප්‍රමාණයෙන් 140ක් B බවට පරිවර්තන වී ඇති බවද. මෙන්න මෙතන වල වරද්දන්න පුළුවන්. ඒගේ ආරම්භක ප්‍රමාණයෙන් 140ක් B වෙලා. මේ තිබ්බ එක්කෙනාගෙන් 140ක් B බවට පරිවර්තනය වෙලා. ඔය කියන්නේ මෙතන 140ක් ඇවිල්ලා කියලා නෙමෙයි ඈ. එහෙම ගත්තොත් වැරදි. ඒගේ ආරම්භක ප්‍රමාණය මෙයාගේ ආරම්භක ප්‍රමාණයෙන් 140ක් ගිහිල්ලා. එහෙනම් මේ මෙතනයි ඔය 40 තියෙන්නේ. මෙයාගේ 100න් 40ක් B බවට පරිවර්තනය වෙලා. මෙයාගේ 40 නම් මෙයාගේ ධන 20ක් එන්න ඕනේ. ස්ටොයිකියමෙත්‍රි සංගුණකෙන්. දැන් මෙයාගේ ඊටු 60යි මවුල Aගේ Bගේ 2යි නෙමෙයි 20යි. 20යි මවුල. දැන් මම නිකන් තව දෙයක් අහන්නම්. එතකොට මේ 4 ගුණ කිරීම 10 5යි පැස්කල් කියන ඔය දත්තය ඔය පීඩනය කාගේ පීඩනයද? සමතුලිත වුණාට පස්සේනේ මේ දෙන්නගෙම පීඩනය. ඒකේ විතරක් පීඩනය නෙමෙයි. ඔක ඉස්සරහට ඕන වෙනවා. මේ දෙන්නගෙම පීඩනය. මේ දෙන්න එකතු කරපුවම මේ මුළු මවුල වල පීඩනය මුළු පද්ධතිය මුළු පීඩනය තමයි 4 ගුණ කිරීම 10 5ක් වෙන්නේ. ටී උෂ්ණත්වයේ සමතුලිතතාවයේදී සමතුලිතතා නියතයේ KP ගණනය කරන්න. අපිට කලිනුත් හම්බුණා. මේ වගේ මේ මුළු පීඩනයක් 4 ගුණයක 10 5ක් දීලා සමතුලිත වෙලාදී මේ එක එක්කෙනාගේ මවුල ගානක් දීලා තිබ්බොත් ඔය මොකේද එන්න හදන්නේ? ඒකල අපිට මේ KP හොයන්න කියලා තියෙනවා. දැන් මේ KP හොයන්න තිබ්බොත්
මොනවා කරන්නත් කලින් අපි KP ප්‍රකාශනය ලියන් ඉන්න ඕනේ. කාරණා හදා ගන්න බැරි වුණත් ඒක ලියලා නම් එන්නේ නැහැ. ඒකට ලකුණු දෙනවා. නිකනුත් ලකුණු දෙනවා. ඔහොමනේ KP එන්නේ. හරි. මෙන්න මේ වගේ ගණන් හම්බුණා කලින්. මවුල ගාන තියෙනවා අපිට. මවුල ගාන දන්නවා. KP හොයන්න දෙනවා අපිට මුළු මවුල ගානක් දෙනවා. මුළු පීඩනයක් දෙනවා. ඔය මොකද්ද කියන්නේ? මුළු පීඩනය ගුණ කරන්න ඕනේ මවුල භාගයෙන්. එතකොට තමන්ගේ ආංශික පීඩනය නෝ. මොකද KPට අපි ගන්න ආංශික පීඩනනේ. මේ B ගේ ආංශික පීඩනය බෙදීම A ගේ ආංශික පීඩනය වර්ගය. එහෙනම් අර ආංශික පීඩන සූත්‍රය හොයලා ආංශික පීඩන සූත්‍රය භාවිත කරලා එක එක්කෙනාගේ ආංශික පීඩන හොයලා මේකට ආදේශ කරලා KPට උත්තරයක් ගන්න ඕනේ. මම එක එක්කෙනාගේ වෙන වෙනම නම් කරන්නේ නැහැ. මට මෙතන ඉඩත් මදි හින්දා. වෙන වෙනම කරන්න පුළුවන් නම් හොඳයි. මම එකපාර කරලා දානවා ඒක. B ගේ ආංශික පීඩනය එන්නේ මුළු පීඩනේ 4 ගුණ කිරීමනේ 4 ගුණ කිරීම 10 5යි පැස් ගුණ කිරීම ගන්නවා මෙයාගේ මවුල භාගය B ගේ මවුල භාගය කියන්නේ ඒක හොයාගමුද ඔය කියන්නේ XB ගෑස්නේ XB ගෑස් කියන්නේ මුළු මවුල ගාන කීයද 80යි එයි මේ 60යි 20යිනේ 60යි 20යි 80යි ට ප්ලස් 20 80යි ඒක උඩ දාන්නේ B ගේ මවුල ගාන 20යි මේ B ගේ මවුල ගානට මුළු මවුල ගාන දරන අනුපාතය එතකොට 20 බෙදීම 80යි කියන්නේ 4න් 1යි. 1 බෙදීම 4යි. මෙයාව බෙදෙනවා පැස්කල්. මෙයාව බෙදෙනවා ඒගේ. ඒගෙත් අර විදිහටම හොයලා බලන්න. 4 ගුණ කිරීම 10 5 ගුණ කරනවා. 4න් 1 කියන්නේ 4න් 3ක් එයි. ඒ ඉතින් මේ දෙන්නගේ එකතු මේ මවුල භාගවල B ගේ මවුල භාගයේ A ගේ මවුල භාගයේ එකතු එකක් වෙන්න එපේ. ඒතකොට මෙතන 4න් 1යි අනිත් එක 4න් 3 වෙන්න ඕනේ. ඒතර මෙයා පැස්කල්. හැබැයි මෙයාගේ වර්ගය. මෙයා සුළු කරපුවම මෙතන පේන්නේ නැහනේ. පේන්නේ නැද්ද? එතන පේන්නේ නැහනේ. මෙයා සුළු කරපුවම උත්තරයක් එයි. ම්ම්, මෙන්න මේ හතරට මේ හතර කැපෙනවා. මේ හතරට මේ හතර කැපුණාම ඔව් 1 බෙදීම 9යි. පේන්නේ නැද්ද එතන? පේන්නේ නැහැ. මෙතනට උත්තරයක් එයි. 1 බෙදීම 9 ගුණ කිරීම 10 ඍණ 5යි පැස්කලයට කියලා. ඕකනේ උත්තරය. මෙතන 9 තියෙන. මේ සුළු කරලා ගන්න ඈ. 1 9ෙන් බෙදලා ගන්න. ඕකනේ අවසාන උත්තරේ එන්නේ. 1 ඔව්. ඒකනේ එන්නේ. හරි. ඒක පළවෙනි කොටස නම් මාරම ලේසි. අපි සාමාන්‍ය හදන මේ මෙතන පැටලෙන්න පුළුවන් වලට. මෙතන පැටලෙනවද දන්නේ නැහැ. මෙතන මේ ඒ කියන්නේ A ගේ ආරම්භක ප්‍රමාණය 140ක් B වුණා කිව්වහම ඔයාලා මෙතන කෙලින්ම 40 කියලා අරගෙන මෙතන ඍණ 80ක් කියලා ගත්තත් දන්නේ නැහැ. එහෙම ගත්තා නම් වැරදි. ආරම්භක ප්‍රමාණයෙන් 140ක් 100ක් තිබ්බා 40ක් B වෙලා. ඊටු 60යි. මවුල භාගය හොයන එක නම් එච්චර අමාරු නෑ. ඉතින් අදාළ මවුල ගාන බෙදෙනවා මුළු මවුල ගානෙන් එච්චරයි. B ගේ මවුල භාගය කියන්නේ B ගේ මවුල ගාන බෙදෙනවා මුළු මවුල ගානෙන්. A ගේ මවුල ගාන කියන්නේ A ගේ A ගේ මවුල භාගය කියන්නේ A ගේ තනි එයාගේ විතරක් මවුල භාගය බෙදෙනවා මුළු මවුල ගානෙන්. එච්චරයි. ඒක එච්චර අමාරු නෑ. මේක ලියා ගන්නකො. රෝම ලක්කන් දෙකට නම් මට ලොකු ඉඩක් ඕනේ. කන් දෙක. ලියා ගන්නකො ඉක්මනට. හරි දැන් දැන් බලන්නකො. රෝම ලක්කන් දෙක හොඳට කියවන්න. පද්ධතියෙහි උෂ්ණත්වය 2T කෙල්වින් කොහොමද කෙල්වින් යන්නේ 2T තෙක් වැඩි කළ විට ඉහත ප්‍රතික්‍රියාවට අමතරව මේ ප්‍රතික්‍රියාවක් තියෙනවායි කියන්නේ ඉහත ප්‍රතික්‍රියාවට අමතරව පහත දැක්වෙන තවත් ප්‍රතික්‍රියාවකට ඒ භාජනය වෙයි මෙන්න මේ කියන දෙකයි A කියන එක්කෙනා A කියන එක්කෙනා B වෙනවට අමතරව තව A කියන එක්කෙනා C සහ D බවටත් පත් වෙනවලු ඒ උෂ්ණත්වය 2T තියෙද්දි T වල තියෙද්ද ඔය කිසිවක් වෙන්නේ නැහැ 2T වුණාම තමයි මේ අද අමුතු එක එන්නේ එතකොට පද්ධතිය ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා පද්ධතිය 2T හිදී ප්‍රශ්නේ මේ තව උත්තර තියෙනවානේ මේ උත්තර කියන්නේ යාලා දත දීලා තියෙනවා පද්ධතිය 2T හිදී සමතුලිතතාවයට එළඹුණු පසු ආරම්භක ප්‍රමාණය හරි ඒක බලමු හරි ඒක බලමු ඉස්සලා දැන් බලාගෙන ඉන්න උන් ඈ හොඳට බලා ගන්න එක
මට දැන් මේ කියන දෙවෙනි එක්කෙනා දෙවෙනි මේ සමතුලිත විතරක් සලකන්න විදිහක් නැහැ. මම සමතුලිත දෙකම ලියන්න ඕනේ හේතුව පළවෙනි එකට අමතරව තමයි දෙවෙනි එක වෙන්නේ. ඒ කියන්නේ ওই දෙකම තියෙනවා මේකේ. දැන් ලියමු. මම ගන්නවා මෙතනින්. 2යි A ගෑස් එක මම පළවෙනි එක ගන්නෙ. 2යි A ගෑස් එක B ගෑස් වෙනවා කියලානේ තියෙන්නේ. මේ හරිය ලියුවොත් පේනවනේ. ඔව්. එතකොට මම ලියා ගන්න ඉස්සෙල්ලා ආරම්භක මවුල ප්‍රතික්‍රියා වූ සමතුලිත. මම දෙවෙනි සමතුලිතයත් ලියා ගන්නම්. මේකෙත් මම ලියා ගන්නවා ආරම්භක ප්‍රතික්‍රියා වූ සමතුලිත. right. දැන් බලමු. ඔන්න බලන්න. ඕකේ රෝම ඉලක්කම් එක පොඩ්ඩක් කියවන්න. ඒ කියන්නේ මේ අණු අංකයේ රෝම ඉලක්කය එක. ඒක කියනවා එහි ආරම්භක මවුල සංඛ්‍යාව සිම්පල් A වූයේ නම් මෙම සමතුලිතතාවයේදී ABCD මවුල ගණන් ගණනය කරන්නලු. හරි. එතකොට අපි මේ A ගේ ආරම්භක මවුල ගණන 100යි කියලානේ ගත්තේ. ඕකේ 100යි කියලා නැතුව එයාලා කියන්නේ මේ A ගේ ආරම්භක මවුල ගණන A කියලා ගන්නලු. සිම්පල් A කියලා ගන්නලු. හා. දැන් අපි නිකමට පුරවන් යන්න බලමුද? A ගේ ආරම්භක මවුල ප්‍රමාණය සිම්පල් A ඕක මට මෙතනක් දැම්ම හැකිනේ. ඉතින් මෙයත් කොහොමත් සමතුලිත ඉන්නවනේ. සමතුලිත දෙකක් තියෙන බව ඇත්ත. ඒ වුණාට එක කැපිටල් A එකයි ඉන්නේ. ඉතින් උට තියෙන ආරම්භක මූල ගන්න සිම්පල් A නම් ඉතින් ඒක මෙතනක් දාන්න පුළුවන්. සමතුලිත දෙකක් බව ඇත්ත. ඒක වෙන කතාවක්. ඊට පස්සේ මැද තියෙන පොඩි ඡේද කියවන්න. ඔය මේ රූල් දෙක තියෙන්නේ. පද්ධතිය 2T දී සමතුලිතතාවයට එළඹුණු පසු A ගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක් C සහ D බවට පරිවර්තන වී ඇති බවද ඔන්න බලන්න. A ගේ ආරම්භක ප්‍රමාණය A කියලා ගන්නලු. එයාගෙන් 120ක් පත් වුණාලු C සහ D බවට. 120ක් පත් වුණා. ඒ කියන්නේ මෙතන 120ක්ද තියෙන්නේ? නෑ නෑ නෑ. 120ක් පරිවර්තන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන A ගෙන් 120ක් කියන්නේ කීයද? A ගෙන් 120ක් කියන්නේ 0.2 ඍණ 0.2. ඒකට ඔයාලා මාත් එක්ක එක වෙන්න ඕනේ. හේතුව A තිබ්බා 0.2 ඒකෙන් 120ක් C සහ D බවට පරිවර්තනය වෙලා. මෙයාගේ 0.2ක් ඒ පරිවර්තනය වෙද්දී අනිත් පැත්තට මෙයාට එන්න ඕනේ 0.1 A. ආය මෙයාටත් 0.1 A මවුල. හ්ම්. අවසාන ඉන්න. දැන් මෙතන 0.1 A මවුල වෙනවා සමතුලිත වෙලාවේදී. මෙයාගේ 0.1 A මවුල වෙනවා සමතුලිත වෙලාවේදී. දැන් මම මේ සමතුලිත මේ අවසාන ඒකේ මවුල ගන්න ලියා ගන්න නෑ මන් දැනට. හරි නැත්නම් මෙහෙම කරෑගේ. උඹ බලන්න. දැන්ම ලියුවේගේ. බවට පරිවර්තනය ඇති බවද එහි ආරම්භක ප්‍රමාණයෙන් 120ක් ඉතිරිව ඇති බවද සොයාගෙන ඇත. ඒකෙන් 120ක් C සහ D බවට පත් වෙලා තවත් 120ක් ඉතුරු වෙලා. ඉතින් එහෙනම් මේ මෙතන එන්න ඕනේ 0.2 නේ. දැන් අහන්න එපා. දැන් ඔයාලට හිතන්නත් එපා ඒක. ඒකෙන් 0.2ක් ගියපුවාම කොහොමද 0.2ක් ඉතුරු වුනේ කියලා. ඒක එහෙම හිතන්නේ අපි තනි සමතුලිතයක් තියෙද්දිනේ. මෙතන තියෙන සමතුලිත දෙකක්. එතන මේ කතාව වෙනයි. අරක තියෙන තනියෙන් මෙයා විතර පද්ධති ඉද්දි නම් අර අපි හිතපු කතාව හරි. මෙතන තියෙන වෙනම කතාවක්. ඒක මත එකක වෙයි කියලා හිතනවා. මොකද ඒකෙන් 0.2ක් අඩු කරපුවම හරිනම් මෙතන එන්න ඕනේ 0.8. මම පිළිගන්නවා. අපි එහෙමනේ මෙච්චර කාලේ ඉගෙන ගත්තේ. ඒ වුණාට මෙතන තියෙන වෙන කතාව මොකද? මෙතන තව සමතුලිතයක් තියෙනවා. එයාවත් අපි සලකන්න ඕනේ. ඔන්න බලන්න. මේක කියනවා ආරම්භක ඒගෙන් ආරම්භක ඒගෙන් 120ක් පත් වුණාලු C සහ D බවට. 120ක් C සහ D බවට පත් වුණාලු. තවත් 120ක් ඉතිරි වුණාලු. මේ තව 100ට කීයක් තියෙන්න ඕනේද? 120ක් C සහ D වෙලා 120ක් ඉතුරු වෙලා තව කීයක් තියෙන්න ඕනේද? තව 160ක් තියෙන්න එපයි. එයාට මොකද වෙලා තියෙන්නේ? දේවල් තුනයි වෙන්න පුළුවන් මේකේ. මේ කතාව ඇතුලේ දේවල් තුනයි ඒට වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන් මොකද්ද? එක්කෝ C සහ D බවට පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතුරු වෙන්න ඕනේ. එහෙමත් නැත්නම්
එහෙම නැත්නම් මේ ප්‍රතික්‍රියාව ගන්න ඕනේ. ඒකෙන් B හැදෙන්න ඕනේ. දැන් මේ තියෙන ඊට පස්සේ අහන්න බෑ මේක එතකොට කියලා. මේ තියෙන T උෂ්ණත්වයේදී. දැන් අපි කතා කරන්නේ 2යි T උෂ්ණත්වයේදී. 2යි T උෂ්ණත්වයේදී තනිකර වෙනම කන්ඩිෂන් ටිකක් තියෙන්නේ. එතකොට T උෂ්ණත්වය 2යි T උෂ්ණත්වයේදී එයා කියනවා 160කට වෙච්ච දෙයක් නෑ. ඉතින් 160 ඔය වෙලා තියෙන්නේ මොකද්ද? B බවට පරිවර්තනය වෙලා. ඒක අපි හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න එක තමයි උතන ප්‍රශ්නේ වෙන්නේ සමහරු අයට. මෙතන එතකොට මෙතන කීයක් දෙන්නේ? ඒකෙන් 160ක්. ඒ කියන්නේ 0.6ක් ඒ මවුල. පරිවර්තනය වෙලා තියෙනවා B බවට. 0.6ක් ඒ මවුල කියන්නේ මෙහා පැත්තේදී 0.3ක් ඒ මවුල වෙන්න ඕනේ. හේතුව මොකද්ද? දෙකට එක අනුපාතය. එතකොට මෙතන උත්තරේ කීයද මෙතන? අවසන් ඒකේ මවුල කීයද? කැපිටල් ඒකේ මවුල. 0.2යි ඒ. ඒක යාලා පැහැදිලිව දත්තයක් විතර දීලා තියෙනවා. එතකොට දැන් මෙහෙම හිතන්න. සමතුලිත දෙකම තියෙන එකම පද්ධතියනේ. දැන් අපි අර කලින් විදිහට දැම්මොත් ඒකෙන් 0.6ක් අඩු කරලා මෙතන දැම්මොත් 0.4යි. හරි කියන්නේ? හරිනේ ඒක? ඔව්. මෙතන ඒකෙන් 0.2ක් අඩු කරලා දැම්මොත් 0.8යි. ඒක තේරෙනවන්නේ එකම සමතුලිත පද්ධතියක කොහොමද කියන්නකෝ කැපිටල් A ලගේ ඒට උත්තර දෙකක් එන්නේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. හරි 0.2යි මෙතෙන් එන්න ඕනේ 0.3යි A. ඔන්න ඕක පුරව ගන්න එක තමයි ඔයාලට පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අමාරු කියන්නේ මේක චුට්ටක් හිතන්න චුට්ටක් නෙමෙයි ගොඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. මෙතන ආරම්භයේ B නෑනේ. C D ත් ආරම්භයේ නෑ. මේක ලියා ගන්න කලින් මේක ඉස්සරහා ලියා ගන්න. මේක ලියලා මේ 160 කියන එක රතු බැන්නේම දාගන්න. මොකද මේ ඒක තමයි ගොඩක් අර පැටලෙන ගතිය තියෙන්නේ. මෙච්ච දෙයක් තියෙන්න බෑනේ. ලියා ගන්න ඕක. දැන් ඉතින් පළවෙනි රෝම ඉලක්කමර මේ උත්තර අරන් ඉවරයි. A B C D හි මවුල සංඛ්‍යා වෙන වෙනම ගණනය කරන්න. හරිද? ඔය ගණනය කරලා තියෙන්නේ ඒවා තමයි. ඒතර මේ A ගේ ආරම්භක මවුල ගන්න A කියලා කියන්නේ කැපිටල් A ගේ ආරම්භක මවුල ගන්න A කියලා කියන්නේ T උෂ්ණත්වයේද 2යි T උෂ්ණත්වයේද? T උෂ්ණත්වයේද මුලින් ඉඳන් කැපිටල් A ගේ ආරම්භක මවුල ගාන A කියලා අරන් එන්න ඕනේ. සිම්පල් A කියලා. ඒක අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. මෙතන මේ කැපිලෙනවනේ. මවුල ගාන කියන්නේ මවුල භාගය අපිට වැදගත් උනේ. සිම්පල් A කියලා ගත්තත් අවසානයේ මේ උත්තරේමයි එන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන මවුල 100ක් අරන් හැදුවා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. ආරම්භක මවුල ගාන කොහොම හරි A. ආයෙ පැහැදිලි කරලා දෙන්න දෙක පාරක්. නිකන් කියාගෙන යන්නේ. ආයෙ මකන්නේ නැහැ මං. නිකන් කියාගෙන යන්න. එයාලා තත්ත්වයක් විදිහට දීලා තියෙනවා. එයාලා කියනවා 2යි T කියන උෂ්ණත්වයේදී ওই සමතුලිතතා දෙකම තියෙනවලු. එකක් නෙමෙයි පළවෙනි එක T උෂ්ණත්වයේදී මේක තිබ්බා. මේ කියන එක තිබ්බා. 2යි T කියන උෂ්ණත්වයේදී මෙන්න මේ දෙකම තියෙනවලු. මේ පළවෙනි එකට අමතරව දෙවෙනි කියලා සමතුලිතයකුත් තියෙනවා කියලා කියන්නේ. එතකොට එයාලා කියනවා ඒ අදාළ දෙවෙනි සමතුලිතයේ තියෙද්දි ඔව් තියෙද්දි ආරම්භක මවුල ගාන A කියලා ගන්නලු. එතකොට 2යි Tද වැඩක් නැහැ. යාලා ආරම්භක මවුල ගාන A කියලා ගන්න කියනවනම් අපි A මවුල කියලා ගන්න ඕනේ. එහෙම කියලා යාලා කියනවා ආරම්භක මවුල ගානින් 20ක් පත් වුණාලු C සහ D බවට. ඉතින් 20ක් C සහ D බවට පත් වුණා නම් ඒකෙන් 120ක් කියන්නේ 0.2ක්. ඒ කියන්නේ ඒකෙන් 0.2ක් කියන්නේ දැන් මේ ඒකෙන් 120ක් C සහ D බවට පත් වුණා කියද්දි අපිට මේ සමතුලිතය සලකන්න කියලා ඒ කියන්නේ. ඉතින් A C D බවට පත් වෙන්නේ මේකෙන්නේ. එතකොට ඒකෙන් 120ක් 0.2යි A බවට පත් වුණා නම් 0.2යි A නම් මෙතන 0.1යි A වෙන්න ඕනේ. හේතුව 2ට 1. මෙතනත් 0.1යි A. එතකොට 0.1යි A 0.1යි A මෙතන අපි පොඩ්ඩක් අතහැරියා නැතත් අතරින්න ඕනෙත් නැහැ. ඒක අපි පස්සේ හිතමු කියලා තියාගත්තට උනට අපි කලින් හිතලා දැම්ම ඇයි? එයාලා කියලා තියෙනවා සමතුලිත වෙලාවේදී A ගේ මවුල ගාන 0.2යි A කියලා.
එතකොට හිතන්න එපා ඉතින් මේකෙන් මේක අඩු කරාට පස්සේ මේක නෙමෙයි එන්නේ එහෙමනේ එන්න ඕනේ කියලා. ඒ එන්න ඕනේ එකක් විතරක් තියෙදි. මෙයා විතරක් තියෙදි. ඊට පස්සේ කිසිම දවසක මේ වගේ ගානක් ඇවිල්ලා නැහැ නේ. ඉතින් ඔය අලුත් ගානක් ඉතින් අලුත් සංකල්පයක්. හරි අලුත් නෙමෙයි තියෙන සංකල්පයක්. ඒ ලෙවල් වලට අලුත්. දැන් මෙයාගේ ඒ මවුල තිබ්බා. දැන් මෙතන අපිට පුරව ගන්නකොට ප්‍රශ්නයක් ආවා. එතකොට අපි හිතුවා කොහොමද? ඒකේ මුළු මවුල ආරම්භක මවුල ගණනක් තියෙනවා. ඒ ආරම්භක මවුල ගණන් 120ක් පත් වුණා C සහ D බවට. ආයේ 120ක් ඉතුරු වුණාලු. ඉතුරු 160ක් කෝ. ඉතුරු 160ක් කෝ කියන්නේ ඉතුරු 160 වෙන්න දෙයක් නැහැ. වෙන්න පුළුවන් එකම දේ මොකද්ද? මෙන්න මේ B බවට පත් වෙන එක විතරයි. මොකද දේවල් තුනයි වෙන්න පුළුවන්. එකක් C සහ D බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතිරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් B බවට පත් වෙන්න ඕනේ. මේ පද්ධතිය ඇතුලේ වෙන මොකුත් අපි කතා කරන්නේ නැහැ නේ. උන් කතා කරනවා වෙන හිතන්න තිබ්බ නැහැ. තුනයි හිතන්න තියෙන්නේ. ඊට පස්සේ කිව්වා ඉතින් 160ක් කියන්නේ 0.6ක් A. ඒගේ ආරම්භක මූල ගාන සිම්පල් ඒකෙන් 0.6ක් A B බවට පත් වෙනවා නම් ස්ටේජ් මිත අනුව B අලුතෙන් හැදෙන්න ඕනේ 0.3යි A 0.2යි A ඉතුරුලා තියෙනවා A ගේ 0.3යි A තියෙන හැදෙනවා B ගේ. එතකොට ඔන්න ඔය ආකාරයට අපිට සමතුලිත වෙලාදී සම්පූර්ණ මූල ගාන හොයන්න පුළුවන් එක එක සංඝටකවල. මම මේක පොඩ්ඩකට තියාගන්නවා මේ ටික. දැන් මොකක්ද යාළුවා කියන්නේ? දැන් එයාලා කියනවා 2යි දී නෑ ආරම්භක මවුල ගණන් එයාලා අහලා තියෙනවනේ මේ සමතුලිතතාවයේදී ABCD ABC සහ D හි මවුල සංඛ්‍යා වෙන වෙනම ගණනය කරන්න කියලා. එතකොට ඔයාලා දාගන්න. ඒ කියන්නේ A ගේ මවුල ගණන කියලා 0.2යි B ගේ මවුල ගණන 0.3යි C ගේ මවුල 0.1යි D ගේ මවුල 0.1යි. ඒතර මුළු මවුල ගණන ඉන්නේ 5යි 7යි 0.7ක් ඒනේ. ඒක ලියා ගන්න. ඒක අනිවාර්යෙන් අවසානට ලියලා පෙන්නන්න ඕනේ එතන. රෝමිලකන් 2. 2යි හිදී දෙවන සමතුලිතතාවය සඳහා KP ගණනය කරන්න. 2යි දෙවෙනි සමතුලිතතාවය කියන්නේ මේකනේ. අවුලක් නැහැ. සම්පූර්ණ මේ සමතුලිතතාවයේ මුළු මවුල ගාන තියෙනවා. මුළු මවුල ගාන නෙමෙයි. එක එක සංඝටක වල මවුල ගාන තියෙනවා. තව මොනවද ඕන අපිට? ඕන් දැන් ගණන් හොඳට අතට ප්‍රැක්ටිස් නැහැ. එකපාර මීටර වෙන්න ඕනේ. KP හොයන්න තියෙන්නේ. KPට අපි ආදේශ කරන්නේ ආංශික පීඩන. ආංශික පීඩන තියෙනවා. ආංශික පීඩන දීලා නැත්තම් කෙලින්ම මුළු පීඩනයක් හොයාගත්තොත් මවුල ගාන තියෙනවා නම් මවුල භාගයෙන් ගුණ කරලා අපිට ආංශික පීඩනය හදාගන්න පුළුවන්. කොහොම හරි ආංශික පීඩනය හදාගත්තොත් KP හදාගන්නත් පුළුවන්. හරි. මවුල ගාන නම් හරි. මුළු පීඩනයක් කොහොමද හොයාගන්නේ? ඔන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උතන තමයි ගොඩක් අයට පැටලෙන්නේ. මුළු පීඩනයක් මෙහෙමයි. මේ රෝමිලක්කන් දෙකට නම් මුළු පීඩනේ වැඩකුත් නැහැ. හේතුව මුළු පීඩනේ හෙව්වත් හොයලා බලන්න හෙව්වත් KPට ආදේශ කරද්දි කැපෙලා යනවා. ඒ වුණාට අවුලක් නැහැ. මේ රෝමිලක්කන් තුනේ ආය ඕන වෙනවා. ඒ හින්දා මේ දෙකේදී හෙව්වා කියලා ඉතින් මුකුත් වෙන්නේ නැහැ ඉතින්. බලන්නකෝ. අ හරි රෝමිලක්කන් දෙකේදී KP හොයන්න තියෙන්නේ. මේ එක එක්කෙනාගේ මවුල භාග දන්නවා නම් මුළු පීඩනයෙන් ಗುಣ කරලා අපිට ආංශික පීඩන හොයාගන්න පුළුවන්. මවුල භාග නම් කොහොමද දන්නවද? දැන් මේක D ගේ මවුල භාගය, C ගේ මවුල භාගය, A ගේ මවුල භාගය හෙව්ව හැකියින්නක්ම නැතුව. අ ඔය මුනේ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ලොකු අමාරුවක් වෙන්නේ නැහැ වෙනවා. මොකද මුළු පීඩනයක් දීලා නැහැ. දැන් මොකද කරන්නේ? මුළු පීඩනයක් දීලා නැහැ කියන්නේ එක්ක මෙතන නම් දෙවෙනි මේ රෝමිලක්කන් දෙකට නම් මුළු පීඩනේ ඕන වෙන්නේ නැත්නම් කැපෙලා යනවා. රෝමිලක්කන් තුනට ඕනේ. ඒකට කොහොමද හදන්නේ? ඔන්න උතන තමයි ප්‍රශ්නේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මොකද කරන්නේ? ආරම්භයේ පීඩනයක් දීලා තිනවනේ. ආරම්භයේ යාලා පීඩනයක් දීලා තිනවනේ. ආරම්භයේ මවුල ගන්නත් හදලා ගන්න පුළුවන්. උෂ්ණත්වය T කියලා දන්නවා. උෂ්ණත්වය දෙගුණ කරලා තියෙන්නේ. අවසන් පීඩනය හොයාගන්න ඕනේ අපිට. මේකේ පීඩනය අවසන් මවුල ගන්නත් දන්නවා. මොකද්ද මම මේ කියන්නේ? නොකිය කියන්නේ මොකද්ද? අවස්ථා දෙකට වෙන වෙනම මොනවද? PV සමාන nRT. ඒ PV සමාන nRT දාද්දී අපි උපකල්පනය කරනවා මේ ඔක්කොම පරිපූර්ණ වායු කියලා. ඒ උපකල්පන කොහෙත් කරන්න අපි ඒවා එච්චර හිතන්න ඕනේ නැහැ. දැන් මෙහෙමයි. අවස්ථා දෙකනේ දාන්න යන්නේ. මට මේක ඕනේ කිව්වේ ඒකයි. රෝමිලකන් දෙකේ අපි ඉන්නේ එක අවස්ථාව. පළමු අවස්ථාව. පළමු අවස්ථාවේදී මවුල ගාන කීයද? ඔන්න මවුල ගාන තමයි ප්‍රශ්නේ ඉන්නේ. මවුල ගාන දැන් ඔයාලා මෙතන මේ 80යි කියලා දාන්න එපා. 80යි කියන්නේ 100ක් කියලා ගත්තොත් දැන් කීයද තියෙන්නේ? මවුල A simple A. simple A නම් මෙතන 0.8යි A එන්න ඕනේ.
මෙතන 100ක් තිබ්බොත් 80ක් එනවා නම් එකක් තිබ්බොත් 0.8ක් නෙන්න ඕනේ. ඒ කියන්නේ A තිබ්බොත් 0.8යි A. ඕනනම් ආයේ මේ chart එක හදලා ගත්තා එක එහෙම ඕනේ නැහැ. එතන නටන්න ඕනේ නැහැ. ආරම්භයේදී 100 මවුල 100ක් නම් මේ ආරම්භක මවුල ගන්න. මොකද මෙයා හතර අපි කතා කරන්නේ දැන් පළවෙනි අවස්ථාවට T උෂ්ණත්වයට. ඒක ලියලා ඉන්නම්කෝ. උෂ්ණත්වය T. T1 ගේ පළමු අවස්ථාවේ ඉඳන් මම එක දාන්නේ. උෂ්ණත්වය T. පීඩනය P1 පළමු අවස්ථාවේ ඉඳන් තමයි 1 දාන්නේ. P1 එන්නේ 4 ගුණ කිරීම 10 5යි. අපිට කොහොම හරි උෂ්ණත්වය වැඩි කරාට පස්සේ පීඩනය ඕනේ. එහෙන් පීඩනය තිබ්බනම් අපිට මේ මෞලික ස්කන්ධ වලින් ගුණ කරලා මූල භාග වලින් ගුණ කරලා අපිට අවසාන KP හොයාගන්න පුළුවන්. ආංශික පීඩන හොයාගෙන. ඉතින් ඒ පාත් එකට යන්නේ ඒකට යන්නේ අපි ඉස්සලා ඒ 2T ගේ පීඩනය දැනගෙන ඉන්න ඕනේ. 2T ගේ පීඩනය දැනගන්න PV සමාන NRT දාන්න ඕනේ. අවස්ථා දෙකක් තියෙනවානේ. T උෂ්ණත්වයේදී 2T උෂ්ණත්වයේදී. T උෂ්ණත්වයේදී මෙතන උෂ්ණත්වය T1T P1 ගේ පීඩනය 4 ගුණ කිරීම 10 5යි. N1 කියන්නේ ඔන්න ඔය T උෂ්ණත්වයේදී මවුල ගන්න. T උෂ්ණත්වයේදී මවුල ගන්න තමයි අපිට එන්නේ 0.8යි A. හේතුව මේ කෙල්වින් නේ. හේතුව 100ක් තිබ්බොත් නේ 80ක් වෙන්නේ. එකක් තිබ්බොත් 0.8ක් වෙන්නේ. ඒ කියන්නේ A තිබ්බොත් 0.8යි A වෙන්නේ. ඔන්න ඕක තමයි පැටලෙන්නේ. හරි. මට පළමු අවස්ථාව ඔච්චරයි. මට දැන් මේක මකන්න ඕනේ. මම මේක මකන්නම් ඈ. මම මේ 0.8යි A කියලා දාන්න තමයි ඕක තේරුනේ. ඒ කියන්නේ මේක තියන් හිටියේ. මේක ලියා ගන්න ඕන නම් ලියා ගන්න පළමු අවස්ථාව 0.8යි A ආවේ මේකෙන් කියලා. අ ඒකේ මවුල ගන්න. NA කීයද 0.2යි A මවුල. NB කීයද 0.3යි A. NC 0.1යි A මවුල. ND 0.1යි A මවුල. මේක එක්කෙනාගේ මේ මවුල භාගත් හොයන් ඉමුද? එච්චර අමාරු නෑ ඒක. මුළු මවුල ගාන කීයද? 0.3 මුළු මවුල ගාන හොයද්දි මේ දැන් දෙවෙනි සමතුලිතයේ අපි ඇහුවා කියලා මේ මුළු මෙයාගේ මවුල භාගය හොයද්දි 0.1 බෙදීම මේ මුළු මේ ටිකේ විතරක් එකතු ගන්න එපා. මෙයාවත් ගන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම එක භාජනයෙන් ඉන්නේ. අනික මේ මෙතන A ගේ මවුල ගාන එකතු කරද්දි මේ දෙපාරකට එකතු කරන්නත් එපා. එක A කැපිටල් A එකයි ඉන්නේ. එතකොට එක කැපිටල් A එකයි නම් එක සිම්පල් 0.2යි A එකයි තියෙන්නේ. හරි. A ගේ මවුල ගාන එතකොට එන්නේ 0.2 A බෙදීම 0.7යි A කියන්නේ 2 බෙදීම 7. 0.3යි A බෙදීම 0.7යි A කියන්නේ 3 බෙදීම 7. මෙයා 0.1යි A බෙදීම 0.7යි A කියන්නේ 1 බෙදීම 7යි. මෙයාගේ තේකම තමයි. ඔය හෙව්වේ මවුල ගාන මේ මවුල ගාන හෙව්වේ. තුන පේනවනේ. ඔය x කියන්නේ මවුල ගානනේ. x අපි n කියලා ගමු. x n කියන ඔක්කොගේ මවුල ගණන් කියලා. නෑ නෑ එහෙම ඕනේ නෑ. මේ තියෙන මවුල ගණන් ටික. මේ ටික වෙන වෙනම හෙව්වොත් අවුලක් නෑ. මේ 0.7යි a කියන්නේ මුළු මවුල ගාන. 0.1යි a 0.1යි a 0.2යි a 0.3යි a. මෙයා වැඩක් නෑ. මෙයා වැඩක් නෑ කියන්නේ මෙයා අපේ එකතු කරානේ. දැන් ඉතින් ලොකු කේස් එකක් නෑ. දැන් කරන්න තියෙන්නේ ඉස්සලා මේක මැකුවා. දැන් කේපි නෝ වෙන්නේ නේ. හරි හරි. පළමු අවස්ථාව දෙවන අවස්ථාවේදී දෙවන අවස්ථාව තමයි දැන් අපි ඉන්නේ. දෙවන අවස්ථාවේ මොනවද? T2 කියන්නේ T2 කියන්නේ දෙක කියන්නේ දෙවන අවස්ථාව කියන්නේ T2 කියන්නේ 2යි T. P2 කියන්නේ දැන් පීඩනේ. ඒක P2ම තමයි අපි දන්නේ නැහැ. ඒකනේ හොයන්න යන්නේ. N2 කියන්නේ 0.7යි A මවුල. මෙන්න මේ මුළු මවුල ගන්න. 0.3යි 0.2යි 0.5යි 0.6යි 0.7යි. හා. දැන් P සමාන NRT දාමු. අවස්ථා දෙකට වෙන වෙනම
වෙන වෙනම PV සමානයි nRT. හ්ම්. දැන් මෙහෙම ගමු. P පළවෙනි අවස්ථාවට දාමු ඈ. 4 ගුණ කිරීම 10 5යි. පැස්කල් ගුණ කිරීම V. මේ පරිමාව V කියලා ගමු. පරිමාව වැඩක් නැහැ කැපිලා යනවනේ. එන්ට කීය දෙන්නේ 0.8යි යනේ. 0.8යි A. 0.8යි A මවුල ගුණ කිරීම R ගුණ කිරීම T. ඔය අංක 1. දෙවන අවස්ථාවට කියන්නේ P2 ගුණ කිරීම V සමානයි අ, නේ 0.7යි A මවුල. 0.7යි A මවුල ගුණ කිරීම R ගුණ කිරීම 2යි T. උෂ්ණත්වය 2යි T. දැන් අපි දෙක බෙදමු එකෙන්. එතකොට එයි උත්තරයක් කිය දෙන්නේ. මේක මෙහෙමනේ. මේකේ 0.2ක් තියෙනවා නෑ. මෙතන 1යි 0.2යිනේ. එතකොට මේ ගුණ කරපුවම P2ට උත්තරේ එන්නේ 7 ගුණ කිරීම 10 5 පැස්කල්ද? 7 ගුණ කිරීම 10 5 පැස්කල් නේ උනේ. 7 ගුණ කිරීම 10 5 පැස්කල්. ඔය P2 කියන්නේ මොකද්ද එතකොට? දැන් 2ට උෂ්ණත්වයේදී සම්පූර්ණ මුළු පීඩනය. දැන් මොනවද අපිට තියෙන්නේ? එක එක්කෙනාගේ මවුල භාග තියෙනවා. මේ තියෙන මවුල භාග. එක එක්කෙනාගේ මවුල භාග තියෙනවා. මෙන්න මේ සමතුලිතතාවයේදී 2ට ගේ උෂ්ණත්වය තියෙනවා. මේ පීඩනය තියෙනවා. දැන් මොකද මම මේ කියන්නේ යන්නේ? මොකටද මම එන්නේ යන්නේ? KPU හොයන්න වෙන මොනවද ඕනේ ඉතින් අපිට නේ? වෙන මොකුත් ඕනේ නැහැ. මවුල භාගات තියාගෙන ඉතින් මුළු පීඩනයකුත් තියාගෙන ඉතින් ආයෙ වෙන කරන්න දෙයක් නැහැ නේ. මෙන්න ලියා ගන්නකො. ඉක්මනට දාගන්නකො. අවසාන වෙලා අපිට දැන් 2ට උෂ්ණත්වයකදී පීඩනයක් තියෙනවා මවුල භාගات තියෙනවා. ඉතින් KPU හොයන්න තව මොනවද ඕනේ මං අහන්නේ නේ. මම ගන්නම් මේ ටික. මේක ලියා ගන්න. දෙවෙනි රෝම ලක්කමට ඕන. නෙමෙයි තුන්වෙනි එකට ඕනේ. දෙවෙනි එකට නම් ඕනේ නැහැ. ඕනේ නැතේ කියලා බලමු. මකව ලකුණු 10 5ක් නේ. 2ට උෂ්ණත්වයේදී P සමානයි 7 ගුණ කිරීම 10 5යි පැස්කල් නේ. එතකොට KPට එන්නේ දෙවෙනි සමතුලිතය තියෙන්නේ. KP ගේ සූත්‍රය අපිට KP ප්‍රකාශන ලියන්න පුළුවන්. PC gas ගුණ කිරීම PD gas බෙදීම P වර්ග A gas. PA gas ගේ වර්ගය. හ්ම්. දැන් ආදේශ කරමු. මම මේක මෙතන ගන්නවා ඈ. PC gas ගේ PC gas ගේ ආංශික පීඩනය කියන්නේ මුළු පීඩනය වතාවක් 10 5 වතාවක් C gas නේ C gas ගේ මවුල භාගය.
CGS මෙන්න එක බෙදීම 7යි. පැස් පැස්කල් ගුණ කරනවා ආය DGS ගේ ආංශික පීඩනය. DGS ගේ ආංශික පීඩනය කියන්නේ 7 ගුණ කිරීම 10 පස් වතාවක් D ගේ එක බෙදීම 7යි. පැස්කල් හරිනේ. ඒක බෙදන්න ඕනේ. ඒක බෙදන්න ඕනේ A ගෑස් ගේ ආංශික පීඩනය වර්ගය. A ගෑස් ගේ ආංශික පීඩනය මේ. ඒ කියන්නේ 7 ගුණ කිරීම 10 5 ගුණ කිරීම 7න් 2යි පැස්කල් වර්ගය. දැන් බලන්න මේ. මෙතන මේ 7 ගුණ කිරීම 10 5 වර්ග වෙනවනේ. 7 ගුණ කිරීම 10 5 වර්ග වෙද්දී මෙතන මේ 7 ගුණ කිරීම 10 5 වර්ගයන්නේ තියෙන්නේ. ඔන්න ඔය දෙකට මෙන්න මේ කැලල කැපෙනවා සම්පූර්ණයෙන්. අනිත් එක මේ 7 දෙකක් තියෙන එකයට 7 දෙකක් ඔය එකයට 7 දෙකට මේ 7 දෙකට මෙන්න මෙතන 7 වර්ගයන්නේ තියෙන්නේ. ඔන්න ඔය 7 වර්ගය කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 1 බෙදීම 4යි කියන්නේ 0.25යි. කේපේකගේ ඉතා සරලව ওই විදිහට ගන්න පුළුවන්. ඔබ ලියා ගන්නකො. දැක්ක නේද මම මේ හින්දා තමයි කිය අපිට මේ රෝම ඉලක්කමේ මේ මුළු පීඩනේ වැඩක් නැහැ කියලා මේ කැපිලා යනවා. මවුල භාග විතරයි වැඩක් තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ හදාගෙන යද්දි වැඩක් තියනවද නැද්ද කියලා. ඔක්කොම ඊළඟ ගානේදී ඕන්නේ. දැන් බලමු රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 නම් මෙතන එකපාර හදන්න පුළුවන් බලමු ඈ. මදුනුත් මේ පැත්තේ මකලා ගමු. රෝම ඉලක්කම් 3 කියන්නේ පළවෙනි 2යි දී පළමු සමතුලිත සඳහා සමතුලිත නියතේ KP ගණනය කරන්න. KP ගේ පළමු එක මොකද්ද? පළමු සමීකරණය මෙන්න මේකනේ. PP gas බෙදන්න ඕනේ. PA gas ගේ වර්ගය. PB gas කියන්නේ මොකද්ද? මෙයානේ. ඔය අරක 7 ගුණ කිරීම 10 ඔය මුළු පීඩනය ගුණ කිරීම මවුල භාගය 7 ගුණ කිරීම 10 5යි පැස්කල් ගුණ කරනවා P ගේ මවුල භාගය කියන්නේ කීයද? 7න් 3යි. 3 බෙදීම 7යි. කිරීම 3 බෙදීම 7යි පැස්කල්. හරිනේ. ඔය බෙදනවා ඒ හරිනේ නේද? ඔව්. A ගේ ආංශික පීඩනයේ වර්ගය. A ගේ ආංශික පීඩනය කියන්නේ මෙන්න මේකමයි. 7 ගුණ කිරීම 10 5 ගුණ කිරීම 2න් 7යි. 7න් 2යි පැස්කල් වල වර්ගය. ඊය දෙන්නේ. මේ 7ට මේ 7 කැපෙනවා. මේ වර්ග කිරීම ඇතුලේ වර්ග කරන්න කලින් කපලා දාන්න. වර්ග කරන්න කලින් කපලා දාන්න. මේ 7ට මේ 7 කපන්න. එතකොට 3 බෙදීම 4 ගුණ කිරීම උඩ 3ක් ඉතුරු වෙනවා මේක. මෙතන දෙවරක් දෙක 4ක් ඉතුරු වෙනවා. ගුණ කිරීම 10 5 10 මේ 10 5ට මේ 10 5 වර්ගයන්නේ තියෙන්නේ. ඉතුරු තව 10 5ක් ඉතුරු වෙනවා. 10 5යි. යට පැස්කල් ඉතුරු වෙනවා. හරි. සුළු කරපුවාම 3 4 විතර 0.75යි 5යි. ගුණ කිරීම 10 5 උඩට ගියපම 10 ඍණ 5යි. පැස්කලයට. ගොඩක් ඔක අවුල් වෙනවා නම් අවුල් යන්නේ නැත්තේ අර PV සමාන NR3 දාන එක තමයි. එතන පොඩ්ඩක් ලොකු කේස් එකක් තිබ්බා එතන. දැන් අවුල නැහැ නේ ෂේප් නේ. ඔව් ලියා ගන්නකො දැන්.
හරි එතකොට මේ එතනින් අපේ රසායනික සමතුලිතතාවය පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. සම්පූර්ණයෙන් කියන්නේ රසායනික සමතුලිතතාවය විතරයි. අනිත් තව තියෙන ආයනික සමතුලිතතාවය, අම්ල භාෂ්ම සමතුලිතතාවය, කලාප සමතුලිතතාවය ඒ වගේ ගොඩක් තියෙනවා පාඩම්. ගොඩක් කියන්නේ තව දෙකයි තියෙන්නේ. තුනයි ආයනික එකත් එක්ක. එතකොට අපි දැන් ඉන්නේ පාඩම් තුනක් යනවනේ දැන්. පීගොනුව දෙවෙනි දවස් දෙකක් කරානේ. පීගොනුව දවස් දෙකක් කරා. ඒක ඉතුරු දවස් ගොඩක් දුරට හෙට තියෙයි. එහෙම නැත්නම් තව සිකුරාදා හරි තියෙයි. සිකුරාදා ගොඩක් දුරට මම කියන්නම් ඒ ගෲප් එකට. අ, චාලක රසායනය මට පළවෙනි දවසේ කරගත්තා ඊට පස්සේ කරගන්න බැරි වුණා. ඒක ගොඩක් දුරට ඊළඟ සතියේ අඟහරුවාදා වගේ වැටේ. මොකද මේ ටියුට් එක ටයිප් කරලා නැහැ තාම. ටියුට් එකත් කොටස් දෙකකට දෙන්න වෙන්නේ. මේ ලොකු ටියුට් එකක් තියෙනවා. ඒක පිටු 40 ගණන් වගේ ටියුට් එකක් තියෙනවා. ඒක තාම ටයිප් කරන ගමන් තියෙන්නේ. ඒ හින්දා අර මේ අපි කැම්පස් එකේ ළමයෙක්මයි ටයිප් කරන්නේ. එයා මේ මගේ යාළුවෙක් ටයිප් කරන්නේ. එයා අර මොනවද මේ දවස්වල එක්සෑම් අපිට. ඒ හින්දා ටිකක් පරක්කු වෙයි ඒක. පරක්කු කියන්නේ පරක්කු වෙනවා. මට ඊට දෙන්නම් කිව්වා ඒක. ඒ වුණත් මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් මේ PDF එකක් එක්ක අරගෙන මේ කරමු එක. එතකොට මේක මෙහෙන් යනවා පීගනුව දවස් දෙකක් කරා ඊළඟ දවස් සිකුරාදා තියේ ගොඩක් දුරට. ම්ම් ඔය එච්චරයි ඉතින්. රසායනික සමතුලිතතාවය පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මම තව ප්‍රශ්න සාකච්ඡාවක් අපි කොහොමත් 2011 ඉඳන් මම හිතගෙන ඉන්නවා 12 ඉඳන් 2012 ඉඳන් වගේ සම්පූර්ණ මේ පාස් පේපර් ඩිස්කෂන් එකක් දාන්න සමතුලිතතාවයට. එතකොට ඕගනික් වලට ඉනෝගනික් වලට වගේ දාන්න හිතන් ඉන්නවා. ඒ ටිකත් එක්ක එතකොට ඔක ඇලිලායි මේ මේක සම්පූර්ණයෙන් 100% YouTube එකේ බලන්න පුළුවන් ක්ලාස් එකට කරපු එක මේක YouTube එකට දානවා මම මේක. ආයෙත් උඩ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න යන්න පුළුවන් සම්පූර්ණ තියර එකම තියෙනවා මේකේ. ඒක රසායනික සමතුලිතතාවයට අදාළ ගාණක් ගොඩ දාගන්න හොඳම කියන්නේ ෂුවර් ඉතින් ඒ කියන්නේ මේ අන්න කියන්නේ ඒක සම්පූර්ණ තියර ටික තියෙනවා. තව ප්‍රශ්න ටිකක් කතා කරා නම් හරි උනාට දැන් අදින් ඉවරයි අපි. ආයෙ ක්ලාස් එකේ මම මේ අපි කරන් යන ක්ලාස් එකේ YouTube එකට අමතරව දැන් මේ ක්ලාස් එක කරන එක YouTube එකට දාන්නේ. එතකොට ඒකට ප්‍රශ්න එක සාකච්ඡා කරොත් මම ඒ ටික එකතු වත් කරලා දාන්නම් මේ රසායනික සමතුලිතතාවය ප්‍රශ්න සාකච්ඡාව කියලා. නැත්නම් අපි කොහොමත් පාස්කල් සාකච්ඡාවක් දානවා ඉස්සරහට. මේ පාස්කල් ඩිස්කස් කරලා දානවා. එච්චරයි එතකොට. ඔව් හරි නා ජය වේවා.